හෙලෝ කොහොමද ඔයාලට අපි අද ටේඅවුට් එකක් යමු. මේක මමයි අපේ අම්මයි අපේ නංගි තමයි යන්නේ. මොකද අපේ නංගිට ධර්ම යුද්ධය බලන්න ඕන වෙලා තියෙනවා. දැන් ගොඩක් දවස් ඉඳන් කොහොම හරි අද මට දවසක් හම්බුණා. ඉතින් තව වැඩ ටිකකුත් තියෙනවා කරගන්න. ඒත් එක්කම ඉතින් අපි දැන් තුන්දෙනාම යනවා. අපි PVR එකට තමයි ෆිල්ම්ස් බලන්න යන්නේ normally. ඉතින් ඔන්න අපි ආවා. එද්දිත් ගොඩක් පරක්කු වෙලා තිබ්බේ. ඉතින් කෙලින්ම මේ ආවේ PVR එකට. මොකද ඔන්ලයින් ටිකට්ස් දාන්න බෑ. අපේ අම්මා හිටපු ගමන් බෝඩ් තියනවා අපි දෙන්නට. එකපාරටම මට අද යන්න බෑ වගේ කතා කියනවා. ඉතින් අපි දැන් එතනම තමයි ටිකට්ස් ගන්නෙ. අපි ඉතින් කොහෙ ගියත් පෝලෙන් දෙනවා. මෙතනත් ඒ වගේ තමයි අපි දැන්ටමත් හොඳටම පරක්කු. Domino's Honey Burger, cheese lava, boulevard pizza, smoked chicken and salami, chicken bockwurst, ham and chicken bacon, alut හොඳ වෙලාවට අපි එද්දී තාම කමර්ෂල්ස් යන්නේ. ඊට පස්සේ මේ අපි ආපු ගමන් කනවා බොනවා ගත්තේවා ෆිල්ම් එක පටන් ගන්න කලින් ඉවර කරනවා. හැමදාම එහෙම තමයි වෙන්නේ. ඉතින් මේ ධර්ම යුද්ධයේ ෆිල්ම් එක ගැන ටිකක් කිව්වොත් එහෙම ඒක ඇත්තටම බලන්න ඕන ෆිල්ම් එකක්. ඒ කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපේ කට පරිස්සම් කරගන්න එක කොච්චර වැදගත්ද කියලා ඒකෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන්. හරි දැන් ෆිල්ම් එක ඉවරයි. අපි දැන් යනවා. අම්මි පැටිස් කියන්නේ අපේ නංගි. එයාට මමයි අයියයි නම් 100කින් විතර කතා කරනවා. ඕකේ ඊට පස්සේ ආවා මගේ කැමතිම ස්පොට් එක මිමෝස් එකට. මෙතනින් තමයි මම ගොඩක් හැඳුම් ගන්නෙ. අදත් තිබ්බා සෙට් එකක්. ස්කර්ට් එකයි ෂර්ට් එකයි ඒක හරිම ලස්සනයි. සර්ප්‍රයිසින්ලි මගේ සයිස් එක තිබ්බා. normally මගේ සයිස් එක හැම නිතරම sold out. ඊට පස්සේ මේ අපේ අම්මගේ ෆේවරිට් ස්පොට් එක. එයා හරිම ආසයි එක එක જાතියේ ජුවලරි වලට. හැබැයි ගත්තට දාන්නේ නැහැ. ඔය අරගෙන එකතු කරනවා. ඊට පස්සේ මේකට ආවා පෝලෝ ටී-ෂර්ට් එකක් ගන්න. ඒකේ කලර් එකක් තියෙනවා. මෙන්න මේ කලර් එක. ගොඩක් දවස් ඉඳන් හොය හිටියේ sold out වෙලා තිබ්බා. ඉතින් අද හම්බුණා. එහෙම තමයි. මේක තමයි කරන්න තියෙන අමාරුම අනිත් වැඩේ. මෙතනට ආවම කන්න තැනක් හොයන එක. හරියට කන්ෆියුස් වෙනවා. හොයලා අන්තිමට මේ දෙන්න බර්ගර් කින් යමු කියලා ආවා. ඒ වුණාට බර්ගර් කින් එකට ගිහිල්ලා එපා කියලා එමත් යන්න හදනවා. ඊට පස්සේ ඉතින් එහෙම එන්න බැරි නිසා එතනින් බර්ගර් දෙකක් ගත්තා. ඊට පස්සේ අන්තිමට කොමාරි ටාකෝ බෙල් එක තෝරගත්තා. ඔන්න ටාකෝ බෙල් එකෙන් තමයි අපි කෑවේ. ඊට පස්සේ නම් අපිට කරන්න ලොකු දෙයක් තිබ්බේ නෑ. දැන් හොඳටම හවසත් වෙලා. ඊට පස්සේ මෙන්න මෙයා මේක දැකලා මේක ඇතුළට ආවා. ඊට පස්සේ චාල්සන් කිත් එකේ මෙන්න මේ බෑග් එකට මගේ හිත ගියා. ඒක තමයි මගේ ඊළඟ ටාගට් එක. ඕකේ අපි දැන් එළියට ආවා. මේ හරිම ලස්සනයි මෙතන. එළියට ආව ගමන් හරිම ලස්සනට තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ඒකත් බලලා එහෙමම ගෙදර ආවා. Bye.